සෑඩ් වුණත් අද මේ ස්ටෝරිය මට ඔයාලට කියන්න වෙනවා. මොකද මේක බිස්නස් අයිඩියා එකක් තියෙන ඔයාලට කියන්න වෙන්නේ. මොකද මේක දැනගත්තේ නැත්නම් ඔයාලට කවදාවත් බිස්නස් එකක් කරන්න වෙන්නේ නැහැ. කරන බිස්නස් එකක් සක්සස්ව කරගන්න බැරි වෙනවා. මොකද ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඔයාට බිස්නස් අයිඩියා එකක් ආවට පස්සේ ඔයා කෙලින්ම ගිහිල්ලා අහන්නේ ඔයා ආදරය කරන කෙනෙක්ගෙන්. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ගෙන්. සමහරක් විට ඒගොල්ලන්ට කිසිම අයිඩියා එකක් නැහැ බිස්නස් ගැන, බිස්නස් වර්ල්ඩ් එක ගැන, කොහොමද බිස්නස් එක ලොන්ච් කරන්න කියලා. ඉතින් එහෙම අහන ඔයාට හම්බෙන උත්තර විවිධාකාරයි. ඔයා 10 දෙනෙක්ගෙන් ඇහුවොත් ඒ 10 දෙනා විවිධාකාර විදිහට කියන්නේ. එහෙම අහලාලා ඔයාගේ මොලෙන් ඇබ්සෝබ් කරන්නේ වැරදි දේවල්. ඒක හින්දා තමයි අද ගොඩක් බිස්නසස් ෆේල් වෙන්නේ. ඔයාට හොඳ බිස්නස් අයිඩියා එකක් තියෙනවනම් ඔයා අහන්න ඕනේ ඒ ප්‍රොපර් කෙනෙක්ගෙන්. සමහරක් වෙලට දැනටමත් බිස්නස් එකක් කරන් යන කෙනෙක්ගෙන්. ඔයාට ස්ට්‍රේට් ෆෝවර්ඩ් ගිහිල්ලා කොහොමද මේ බිස්නස් එක ලොන්ච් කරන්නේ, කොහොමද මේක කරන්න කියලා ඒ වගේ බිස්නස් කරන කෙනෙක්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න. එහෙම නැතුව ඔයාගේ අයිඩියා එක ආව කියලා අර ඔයාගේ තියෙන සතුටට ඔයාගේ අයිඩියා එක කාටවත් ෂෙයා කරලා ඔපිනියන් ගන්න එපා. එහෙම ඔපිනියන් කරොත් ඔයාගේ තියෙන ඩ්‍රීම් එක ඔයාගේ ඇග ඇතුළෙම ඩයි වෙනවා. ඉතින් ඒ දේ කරන්න දෙන්න එපා. ඔයා බිස්නස් එකක් ස්ටාර්ට් කරනවා නම් ask someone who has a proper knowledge. එහෙම කරලා ඇහුවොත් ඔයාගේ බිස්නස් එක අනිවාර්යෙන් ඔයාට හිතා ගන්න බැරි විදියට ඉක්මනට ලොන්ච් කරගන්න පුළුවන්. ඒ වගේම හිතා ගන්න බැරි විදියට ඔයාට ප්‍රොෆිට් එකක් ගේන්න පුළුවන්. ඉතින් always get advice from professional. ඉතින් මං හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.